අපි කතා කරන්නේ සමාජ සම්මුතිවාදය කියලා රාජ්‍ය ප්‍රභවය රාජ්‍ය ආරම්භය පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන ප්‍රධානම මතවාදයක් ගැන. මේක ටිකක් සංකීර්ණ සාපේක්ෂව අපි මේ තුන්වෙනි පාඩමේ කතා කරගෙන ආපු අනිත් මාතෘකාවලට වඩා ටිකක් විතර ගැඹුරු මාතෘකාවක්. ඒ නිසා හොඳ අවධානයෙන් ඉන්න ඕන. මම ඔයාලට දීලා තියෙන මෙන්න මේ කියන ප්‍රධාන නිබන්ධනයට අමතරව ඔයාලට අවශ්‍ය නම් කොළ කෑල්ලක් තියාගන්න පුළුවන්. රයිට්? ඒ කොළ කෑල්ලේ අවශ්‍ය දේවල් සටහන් කරගන්න පොඩි සමරි එකක් හදාගන්න පුළුවන්. මම ෂෝට් නෝට් එක එවලා තියෙන්නේ ඔයාලට. තියරි නෝට් එක ෂෝට් නෝට් එක ඔය දෙකට අමතරව තමයි ඔයාලට ඕන කොළ කෑල්ලක් තියාගත්තොත් වඩා පහසුයි අපි යමක් වැඩිපුර කතා කරනවා. පුතේ රාජ්‍ය ආරම්භය සහ විකාශනය පිළිබඳව ලෝකේ විවිධ මතවාද ගොඩනැගිලා තියෙනවා. ඔයාලට මම කලින් දවසක කියන්නේ නැති එහෙම ඉදිරිපත් වෙච්ච මතවාද කීපයක් දේවවරම් වාදය කියලා එකක් කතා කළා. රාජ්‍ය මේ දෙවියෝ මෙව්වා කියන එක. ඒක තමයි රාජ්‍ය ආරම්භය ගැන ඉදිරිපත් වෙච්ච පරණම මතවාදය. දේවවරම් වාදය. ඔබ ජීවත් වූයේ ස්වර්ගය තුල බවත්. ඔබ ජීවත් වුණේ ස්වර්ගය තුලලු. ඔය ස්වර්ගය තුල ඉඳපු මිනිස්සු මනුස්ස ලෝකෙට ආවා. ඇයි ආවේ? වැරදි කරපු නිසා. පෞකාර සහ නපුරු මිනිසා යහපත් මිනිසෙකු කිරීම සඳහා දෙවියන් වහන්සේ විසින් රාජ්‍ය මැව්වාය කියන එක තමයි දේවවරම් වාදය. ඔක තමයි රාජ්‍යයේ උපත පිළිබඳව කතා කරපු පැරණිතම මතවාදය. හැබැයි මධ්‍යකාලීන යුරෝපය තුල තිබිච්ච මේ මතවාදය හරි මෝඩ කතාවක්. පරණම මතවාදය වුණාට හරි මෝඩ කතාවක්. මිනිස්සු ස්වර්ගයේ ඉඳපු බව, මනුස්ස ලෝකෙට ආපු බව, දෙවියෝ වැරදි කරපු නිසා මනුස්ස ලෝකෙට ඔබව එවපු බව, ඔබට දඬුවමක් විදියට ඔබව බලා ගන්න රජෙක් කියවපු බව තමයි මේකේ මූලිකවම කිව්වේ. රාජ්‍ය දෙවියන් වහන්සේගේ නිර්මාණයක්ලු. රාජ්‍ය හැදුවේ දෙවියොලු. ස්වර්ගය තුල ජීවත් වෙච්ච මිනිස්සු මනුස්ස ලෝකෙට තල්ලු කරලා දාලා එයාලව බලා ගන්න පාලකෙක්, රජු නමින් හඳුන්වන පාලකෙක් කෙව්වා කියන එක තමයි මේ දේවවර්මවාදයේ නැත්නම් දේව ධර්මවාදයේ මූලිකම අදහස උනේ. දේවවර්මවාදයෙන් පස්සේ දේව ධර්මවාදය බිඳ වැටිලා නිර්මාණය වෙන අලුත් මතවාදය මේ අපි කතා කරන්න හදන සමාජ සම්මුතිවාදය. ඔයාලා සම්මුතිවලට එළඹිලා තියෙනවද කියන්න මට? සම්මුතිවලට එළඹිලා තියෙනවද ළමයි? නෑ නෑ ඒක ලියලස්සම් කරන්න ඕන නෑ. පොතක ලියලස්සම් කරන්න ඕනේ නෑ. විවිධ හේතු මත විවිධ ආකාරයෙන් ඔබ සමග එකඟතාවයන්ට ඇවිල්ලා තියෙනවද කවුරු හරි? එහෙම එකඟතාවයකට එන්න නම් අඩුම තරමේ පාර්ශව කීයක් ඉන්න ඕනද? දෙකයි. සමහර විට ඔයා සමග ඒ වගේ එකඟතාවයන්ට ඇවිල්ලා ඇති කවුරු හරි කෙනෙක්. දෙකයි ඒක තමයි. දැන් මායි ඔයයි අතර තියෙන එකඟතාවයක් නේ. මේ ඔයාගේ කණ්ඩායමට අදාළව පන්ති ආරම්භ කරපු දවසේ ඉඳලා විභාගය දක්වා වැඩ ටික පිළිවෙලට කරන බව, ටියුට් එක පිළිවෙලට දෙන බව, එතකොට ඔයාට අදාළ බහුවර්ණ රචනා කෙටි ලිඛිත ඔය ප්‍රශ්න පත්‍ර පිළිවෙලට කරන බව, ආදර්ශ විභාග කරන බව ඔබත් එක්ක මම එකඟ වෙලා තියෙනවා. දැන් අපි කොහේවත් ඇග්‍රීමන්ට් එකක් සයින් කරන්න නීතිඥවරයෙක් ඉදිරියේ හමු නොවුනට අපි අතර එහෙම එකඟතාවයක් තියෙනවා. එහෙම එකඟතාවයක් මත තමයි අපේ වැඩේ යන්නේ. අන්න ඒ වගේ අර දෙවියෝ මෙව්වාය කියන කතාව ප්‍රතික්ෂේප කරලා රාජ්‍ය මිනිස්සු අතරේ ඇති වෙච්ච ගිවිසුමක්
ගිවිසුමක් යනු පොතක ලියලා අස්සම් කරා කියන එක නෙමෙයි. එකඟතාවයක්ය. රාජ්‍ය මිනිස්සු අතර ඇතිවෙච්ච එකඟතාවයක්ය කියන එක තමයි සම්මුතිවාදීන් කියන්නේ. දේව වරම්වාදයට එරෙහිව දේව වරම්වාදය බිඳ වැටීමත් එක්ක සම්මුතිවාදය ගොඩ නැගෙනවා. ජාතික රාජ්‍ය නිර්මාණය වීමට අදාළ පසුබිම තුළ විශේෂම වැඩවසම් ක්‍රමය බිඳ වැටීමත් එක්ක කාර්මික විප්ලවය ලෝකේ කාර්මීකරණයට අදාළ පසුබිම සකස් වෙනකොට පුතේ මධ්‍යකාලීන යුගයෙන් පස්සේ පශ්චාත් මධ්‍යකාලීන යුගය තුළ බිහි වෙන නව ව්‍යාපාරික වාණිජ පන්තියට අර සාම්ප්‍රදායික දේවවරම්වාදී සංකල්ප හරි ගියේ නැහැ. පාලකයා දෙවියන්ගේ නියෝජිතයාය ඔය කතන්දර කියමින් ආපු ඒ මෝඩ කතා හරි ගියේ නැහැ. සාම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය විස්ථාපනය කොට බැහැර කොට අකුරක් හැලිලා විස්ථාපනය කර ඒක ටියුට් එකෙත් මං හිතන්නේ හැල්ලා තිබ්බ එක හදාගන්න මුලම සාම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය අයින් කරලා බැහැර කරලා මෙන්න වැදගත් සමාජය තුලින් රාජ්‍ය බිහි වූවාය. සමාජය ඇතුලින් තමයි රාජ්‍ය හැදුනේ කියලා කියන්නේ. සමාජය ඇතුලින් තමයි රාජ්‍ය හැදුනේ. මිනිස්සු එකතු වෙලා තමයි රාජ්‍ය හදාගත්තේ කියලා කියන්න සම්මුතිවාදයේ ගොඩනගනවා. අර දෙවියෝ රාජ්‍යමය වූ කතා අයින් කරලා සමාජය තුලින් රාජ්‍යමය වුණාය කියලා කියන්නේ. මේ කතාව ඉදිරිපත් කරනවා. රාජ්‍යයට සමාජමය උපතක් ලැබුණ සරලව කිව්වොත්. රාජ්‍යයට සමාජමය උපතක්. දිව්‍යමය උපතක් තිබුණු රාජ්‍යයට සමාජමය උපතක් දෙන්න ඕන වුණා. මොකද්ද? සම්මුතිවාදය නැවත කියනවා රාජ්‍ය මිනිස්සු අතරේ ඇති කරගත්ත ගිවිසුමක සම්මුතියක ප්‍රතිඵලයක් බව තමයි කියන්නේ. ඊට කලින් යුරෝපය තුල ක්‍රියාත්මක වෙච්ච දේවධර්මවාදී අදහස් ප්‍රතික්ෂේප කරලා අලුතින් ගොඩ නැගෙන වාණිජවාදී පන්තියට රාජ්‍ය ආරම්භය පිළිබඳව අලුත් මතයක් ගොඩනගන්න උවමනා වීම මත සම්මුතිවාදය ගොඩ නැගෙනවා. සම්මුතිවාදය ඉදිරිපත් කරන ප්‍රධානම චින්තකයෝ තුන් දෙනයි. තෝමස් හොබ්ස්, ජෝන් ලොක්, ෂෝන් ශාක් රූසෝ. දැන් මේකේ කතාවේ මෙහෙම ගැටලුවක් තියෙනවා. ඔක මං ඉගෙන ගන්න කාලේ මම විශ්වවිද්‍යාලේ ලියන්නේ උත්තරවලට ජීන් ජැක්විස් රූසෝ කියලා. හැබැයි අලුත් ගුරුවක් පොතේ තියෙන ෂෝන් ශාක් රූසෝ කියලා. ඒක නැති වුණොත් ලකුණු දෙන්නේ නැති කතාවක් කියනවා. ඒ නිසා ඉතින් අපිට ඒක පාවිච්චි කරන්න වෙනවා. රයිට් අන්තර්ජාලයේ බැලුවත් මේක ජීන් ජැක්විස් රූසෝ තමයි තියෙන්නේ. ජෙමිනි කියන්නේ ජීන් ජැක්විස් රූසෝ කියලා තමයි. ඔයාලට ලොකුවට ප්‍රශ්නයක් තියෙනවා වරහන් ඇතුළේ ඉංග්‍රීසි නම ලිව්වම හරි. හරිනේ. හොබ්ස්, ලොක්, රූසෝ. මොකද්ද මතවාදය පුතේ? සමාජ සම්මුතිවාදය. සමාජ සම්මුතිවාදය. රාජ්‍ය මිනිසුන් අතර ඇති කරගන්නා ගිවිසුමක ප්‍රතිඵලයකි. රාජ්‍ය මිනිසුන් අතර ඇති කරගන්නා ගිවිසුමක ප්‍රතිඵලයකි. හරි. සම්මුතිවාදය ඉදිරිපත් කරන චින්තකයෝ තුන් දෙනා. ඊටාම වැදගත් තැනකට එන්නේ. මෙවුන් තුන් දෙනාගේ අදහස ඉදිරිපත් කරන්නේ එකම පරමාර්ථයක් වෙනුවෙන් නෙමෙයි. ඒ කියන්නේ මේ තුන් දෙනා සම්මුතිවාදයේ ගොඩනගන්නේ එකිනෙකට වෙනස් අවශ්‍යතා තුනක් වෙනුවෙන්.
එකිනෙකට වෙනස් අවශ්‍යතා. එකිනෙකට වෙනස් අවශ්‍යතා තුනක් වෙනුවෙන් සම්මුතිවාදය ගොඩනගයි. එකිනෙකට වෙනස් වුවමනා එපාකම් තමයි තියෙන්නේ. දැන් අපි ලිබරල් කියලා කිව්වම ලිබරල් කියන හැමෝගෙම අදහස ෆ්‍රීඩම්, නිදහස. සමාජවාදය නම් ප්‍රායෝගික ආර්ථික සමානාත්මතාවයනේ. පැසිස්ට් නම් ආඥාදායකනේ. තුන්දෙනාම කියනවා රාජ්‍ය මිනිස්සු අතර ඇති කරගත්තු එකඟතාවයක්. ගිවිසුමක ප්‍රතිඵලයක්. හැබැයි ඊටාම වැදගත් මේ තුන්දෙනා රාජ්‍ය නිර්මාණය වීම පිළිබඳව කියන්නේ පුතා එකිනෙකට වෙනස් අදහස් තුනක්. හොබ්ස්, ලොක්, රූසෝ එකිනෙකට වෙනස් දේශපාලන අරමුණු තුනක් ඉටු කර ගැනීම සඳහා. එකිනෙකට වෙනස් දේශපාලන අරමුණු තුනක් ඉටු කර ගැනීම සඳහා සම්මුතිවාදය යොදා ගනී. එකිනෙකට වෙනස් අරමුණු තුනක් වෙනුවෙන් සම්මුතිවාදය යොදා ගනී. හරිද? වෙනස් පරමාර්ථ තුනක් වෙනුවෙන්. හරි. ඊළඟට අපි කියනවා ඒ සම්මුතිවාදය ගොඩනගන චින්තකයෝ ප්‍රධාන සිතා ගැනීම උපකල්පන කීපයක් මත පදනම් වෙනවා. අපි ලිව්වනේ ඊටාම පැහැදිලිව එකිනෙකට වෙනස් පරමාර්ථ තුනක් වෙනුවෙන් අපි එක එක්කෙනාගේ පරමාර්ථය වෙන වෙනම ගමු. හරිද? ඒක බහුවරණ. ඊළඟට මම කිව්වේ ප්‍රධාන සිතා ගැනීම දෙකක් මත ප්‍රධාන සිතා ගැනීම දෙකක් මත පදනම්ව සම්මුතිවාදය ගොඩනගයි. සම්මුතිවාදය ගොඩ නගයි. මෙයාලා සම්මුතිවාදය ගොඩනගන්නේ ප්‍රධාන සිතා ගැනීම් දෙකක් මත. තුන්දෙනාගේ අදහස් වෙනස් තමයි. තුන්දෙනාම සම්මුතිවාදය ගොඩනගන්නේ සිතා ගැනීම් දෙකක් මත. එක ප්‍රකෘති තත්ත්වය. ඒක ප්‍රකෘති සමාජය කියලා කියන වඩා සුදුසුයි ප්‍රකෘති තත්ත්වය. ප්‍රකෘති තත්ත්වය කියන්නේ රාජ්‍යයක් නැහැ. මිනිස්සු සංවිධානය වෙලා නැහැ. ඒ වනචාරීව ජීවත් වෙනවා. කැලේ සතෙක් මරාගෙන කාලා ජීවත් වෙනවා. ප්‍රකෘති තත්ත්වය. දෙක සිවිල් සමාජය සංවිධානය වෙලා එකට ජීවත් වෙන්න පටන් ගැනීම ඒක ඇතුලේ ඇති වෙන යම් හේතු මත රාජ්‍ය සංවිධානය කර ගැනීම. ප්‍රකෘති තත්ත්වය සහ සිවිල් සමාජය බලන්න ওই ටික පැහැදිලිද කියලා. සම්මුතිවාදය රාජ්‍ය මිනිසුන් අතර ඇති කරගත් සම්මුතියකි. එය ඉදිරිපත් කරන ප්‍රධාන චින්තකයන් තිදෙනෙකි. හොබ්ස්, ලොක්, රූසෝ තුන්දෙනාගේ අරමුණු එකිනෙකට වෙනස්ය. අරමුණු තුනක් ඉටු කරගන්න හදනවා. තුන්දෙනා එකිනෙකට වෙනස් බලාපොරොත්තු තුනකින් මේක ඉදිරිපත් කළාට ප්‍රධාන සිතා ගැනීම් දෙකක් මත පදනම්.
ප්‍රධාන සිතා ගැනීම් දෙකක් මත පදනම්ව. මේක ගොඩනගනවා. මේක ගොඩනගනවා. එක හොබ්ස්ගේ කතාව, ලොග්ගේ කතාව, රූසෝගේ කතාව වෙන වෙනම කියන්නේ. ඔතනින් පුතා තෝමස් හොබ්ස් කියන කෙනා, ජොන් ලොක් කියන කෙනා එංගලන්ත ජාතිකයෝ. රූසෝ නම් ස්විට්සර්ලන්තයේ ජිනීවාවල උපත ලබලා පස්සේ ප්‍රංශයට එනවා. හොබ්ස් සහ ලොක් කියන දෙන්නම සම්මුතිවාදය ගොඩනගන්න පාවිච්චි කරන්නේ 1642 1648 අතර කාලේ එංගලන්තයේ ඇතිවෙච්ච සිවිල් යුද්ධය. රජු සහ රදලයෝ අතරේ රාජාණ්ඩුවේ ආඥාදායක පාලනයට විරුද්ධව ගොඩනගා ගන්න සිවිල් අරගලය අපි ඒකට කියනවා ඉංග්‍රීසි සිවිල් යුද්ධය කියලා. ඉංග්‍රීසි සිවිල් යුද්ධය. ඒකෙදී තෝමස් හොබ්ස් රජු ශක්තිමත් කරන්න, ජෝන් ලොක් පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න මේ කියන සම්මුතිවාදයේ අදහස ගොඩනගනවා. පළවෙනි කෙනා අපේ කතාවේ පළවෙනි චරිතය තෝමස් හොබ්ස්. දැන් මං කියවනේ මේ කතාව ගොඩනගන්නේ එංගලන්තයේ ඇතිවෙන සිවිල් අරගලයේ අවස්ථාවේ කියලා. එතකොට තෝමස් හොබ්ස් කියලා කියන්නේ පුතේ එංගලන්ත ජාතිකයෙක්. එංගලන්ත ජාතිකයෙක්. රජුයි රදලයෝයි අතර ඇතිවෙන ගැටුමේදී හොබ්ස් ගන්නේ රජුගේ පාර්ශවය. හොබ්ස් රජුගේ පාර්ශවය ගන්නවා. එතකොට හොබ්ස්ට විරුද්ධ වෙනවා රදලයෝ. තෝමස් හොබ්ස් කොහෙද යා? එංගලන්ත ජාතිකයෙකි. 1642 48 අතර සිවිල් යුද්ධය සමයේ කාගේ පාර්ශවයද? රජුගේ පාර්ශවය ගනි. රජුගේ පැත්ත තමා ගන්නියා. 1642 48 අතර කාලේ එංගලන්තයේ ඇතිවෙන සිවිල් අරගලයේ අවස්ථාවේ රජුගේ පාර්ශවය ගන්නවා. යාට ඕන වෙනවා දැන් මේ සිවිල් අරගලයෙන් එංගලන්ත ආණ්ඩුව රාජ්‍ය පාලනය අවුල් වෙලා තියෙනවා. යාට ඕන වෙනවා ශක්තිමත් රජෙක්ට තමයි ප්‍රශ්න වලින් තොරව මේක පවත්වාගෙන යන්න ශක්තිමත් පාලනයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ කියලා තහවුරු කරා. දැන් හොබ්ස් රජුගේ පාර්ශවය ගන්නකොට රදලයෝ එයාට විරුද්ධ වෙන නිසා එයා ටික දවසක් ප්‍රංශයට ගිහිල්ලා ඉඳලා ඇවිල්ලා ලියනවා පුතා ලෙවියතාන් කියලා පොතක්. මොකද පොතේ නම? ලෙවියතාන් කියලා පොතක් ලියනවා. ලෙවියතාන් කියන පොත ඇතුලේ එයාගේ කතාව ඉදිරිපත් කරනවා. ඇයි හොබ්ස් මේ කතාව කිව්වේ? රජුගේ පාර්ශවය ගත්තා කියලා අපි කිව්වනේ. අර අවශ්‍ය දෙයක් තියෙනම් නෝට් කරගන්න තරම් වේගය ඔයාලා තියෙන්න ඕනේ. මොකක්ද යාට කියන්න ඕන උනේ? මේ සිවිල් යුද්ධයත් එක්ක ඇතිවෙච්ච දේශපාලන අස්ථාවරභාවය අවසන් කරලා
ස්ථාවර දේශපාලන තත්ත්වයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ ශක්තිමත් රාජාණ්ඩුවකට කියලා කියන්නේ. සිවිල් යුද්ධය අවසන් කොට ශක්තිමත් ස්ථාවර පාලනයක් ගොඩනැගිය හැක්කේ ශක්තිමත් රජෙකුට කියලා කියන්න තමයි මේ කතාව කියන්නේ. ශක්තිමත් රාජාණ්ඩුවක් තියෙන්න ඕන. ඒ රාජාණ්ඩුවට තමයි ශක්තිමත් පාලනයක් ගොඩනගන්න පුළුවන් කියලා කියන්න ලෙවියතාන් කියන පොත ඇතුලේ තමා හොබ්ස්ගේ කතාව ලියන්නේ. ඔන්න බලන්න හොබ්ස්ගේ කතාව හරි සරලයි. එයා හෙන ගැඹුරු කතා කියන්නේ නැහැ. එයා කියනවා මිනිස්සු රාජ්‍ය හදාගන්න කලින් ජීවත් වෙච්ච අවදිය ප්‍රකෘති තත්වය. ප්‍රකෘති සමාජය කියන වචනේ තියෙනවා. ඊට වඩා හොඳයි හැබැයි ප්‍රකෘති තත්වය. ඒ කිව්වේ අර සංවිධානාත්මක නොවු සරල අදියර. දෙක සිවිල් සමාජය. දැන් හොබ්ස් කියනවා ප්‍රකෘති තත්වය කියන්නේ ගෝත්‍රිකවදිය. කැලේ සතෙක් මරාගෙන කාලා හිටියේ. ඒ තත්වය තුල දැන් හොබ්ස් එහෙ නෑ. හොබ්ස් මෙහෙ ඉඳගෙන උපකල්පනය කරන. ඒ කියන්නේ හොබ්ස් මේ කියන කතාව කියන කාලේ ඉඳගෙන උපකල්පනය කරනවා ළමයි. ප්‍රකෘති සමාජය මොන වගේද? ශක්තිය වූ කලී යුක්තිය වේ කියන පදනම මත මිනිසා අධර්මිෂ්ඨ අදම කාලකන්නි ක්‍රූර නපුරු දිලින්දු හොදේකලා කෙටි ජීවිත ගත කරයිලු. ලෙවියතාන් කියන පොතෙන් මිනිස්සු ගත කරපු පළවෙනි අදියර ගැන කියනවා ප්‍රකෘති තත්වය ඔක්කොම එකතු කරලා සාරාංශ කළාම දැඩි කලහකාරීය. බලන්න වචන සමහර වෙලාවට වල ගෙදරදී මෙහෙන් ඇහෙනවද කියලා. ඔව් බලන්න. ප්‍රකෘති සමාජය තුල තත්වය ගැන ගෙදරදී සමහර වෙලාවට ওই වචන තියෙන ඒවා ඇහෙනවද බලන්න. අදම කාල කන්නි ක්‍රූර නපුරු දිලිඳු හුදේකලා කෙටි ජීවිත ගත කරයි. ඇහෙනවද? එමෙ ඇහෙනවා නම් අබිරු එමෙ ඇහෙනවා නම් ක්‍රව්‍යා ඒ කියන කෙනා හොබ්ස්ගේ නෑයෙක්. බලන්න චුට්ටක් කතා කරලා බලන්න මම දන්නෝ කියන්නේ කවුද කියලා. එතකොට මිනිස්සුන්ගේ පළවෙනි අදියර ප්‍රකෘති සමාජය හොබ්ස් කියන විදියට සරලවම කෙටියෙන්ම කිව්වොත් කලහකාරී. හරි? කලහකාරී. හොබ්ස් කියන විදියට ප්‍රකෘති සමාජය මොන වගේද? කලහකාරී. හරි? ඒ කලහකාරී ජීවිතය තුල කලහකාරී සමාජය තුල ප්‍රශ්න නිසා මිනිස්සු එනවා සිවිල් සමාජයට. අර ප්‍රකෘති සමාජය තුල මිනිස්සු හැඟීම් වල පදනම් වෙලා ජීවත් වුණේ. බුද්ධියට වඩා හැඟීම් මත ජීවත් වුණාලු ප්‍රකෘති තත්වය තුල. ඒ මිනිස්සු එනවා අලුත් අදියරකට. මොකක්ද ඒකට කිව්වේ? සිවිල් සමාජය. ඕම් පරිස්සමෙන් අහගන්න. සිවිල් සමාජයට එන මිනිස්සු. සිවිල් සමාජය. ඒ කියන්නේ මිනිස්සු සංවිධානය වෙලා කණ්ඩායමක් විදියට ජීවත් වෙන්න පටන් ගන්නවා. ප්‍රකෘති තත්වය කලහකාරී, ගැටුම්කාරී, නීතිය හා සාමය නැහැ. හුදේකලා ජීවිතයක් ගත කරන්නේ. හරි ආත්මාර්ථකාමී.
කැළඹිලි සහගත ස්වභාවයක්. ඒ නිසාම ආරක්ෂාව වෙනුවෙන් ජීවත් වෙන්න දැවැන්ත සටනක නිරත වෙන්න සිද්ධ වුණා. ඒ මිනිස්සු එනවා කොහෙටද? සිවිල් සමාජයට. ප්‍රකෘති සමාජයේ ඉඳපු මිනිස්සු එනවා කොහෙටද? සිවිල් සමාජයට. සිවිල් සමාජයට ඇවිල්ලා ඒ කියන්නේ සංවිධානය වෙලා එයාලා අතරින් එක්කෙනෙක්ව පාලකයා කරගන්නවා. ඔන්න සිවිල් සමාජයට ආවා. මේ ජනතාව මේකේ ඉන්නේ. මෙයාලා අතරින් එක්කෙනෙක්ව පාලකයා කරගන්නවා. කවුරු අතරද එකඟතාවය ඇති වෙන්නේ? ජනතාව අතරේ. එයා දන්නේ යාව පාලකයා කරන්න ජනතාව එකඟ වෙන හෝ ක්‍රියාත්මක වෙන බව. යාට එක ප්‍රශ්නිකුත් නැහැ. පාලකයෙක් පත් කරා. සරලව කිව්වොත් මිනිස්සු එකතු වෙලා පාලකයෙක් පත් කරලා තෝරලා එයාට සියලු බලතල පවරනවා. ජනතාව තමන් අතරින් එක්කෙනෙක් තෝරලා එයාට සියලු බලතල පවරනවා. වැදගත් පාලකයෙක් තෝරගත්තා. ඊටාම වැදගත් මෙන්න මේ වාක්‍ය. පාලකයාට මෙතෙක් තමන් භුක්ති විඳිමින් සිටි සියලු බලතල පවරයි. සියලු බලතල පවරයි. පාලකයා සම්මුතියේ කොටස්කරුවෙකු නොවේ. සරලව ජනතාව තමන් අතරින් එක්කෙනෙක්ව පාලකයා කරලා එයාට සියලුම බලතල දෙනවා. තමන්ගේ ක්‍රියාවන් ගැන ජනතාවට වග කියන්න පාලකයා බැඳිලා නැහැ. තමන්ගේ ක්‍රියාවන් ගැන ජනතාවට වග කියන්න පාලකයා බැඳිලා නැහැ. පාලකයා හරි බලවත්. පාලකයා අසහායයි. පාලකයා අත්නෝමතිකයි. එයාට විරුද්ධ වෙන්න ජනතාවට බෑ. මොකද හේතුව සියලු බලතල දීලා ඉවරයි. මිනිස්සු එකතු වෙලා පාලකයාට සියලු බලතල දීලා ඉවරයි. දැන් ඒතර දේවවරම්වාදයයි මේකයි අතර තියෙන එකම වෙනස බලන්න. දේවවරම්වාදය තුල පාලකයා පත් කළේ කවුද? දෙවියෝනේ. මේකේ පාලකයා පත් කරේ කවුද? ජනතාව. ඒතර පාලකයෙක් තෝරලා පාලකයාට සියලු බලතල දෙනවා කියලායි තෝමස් හොබ්ස් කියන්නේ. තෝමස් හොබ්ස් පැහැදිලි කරා. ආයි කියන්නම් ප්‍රකෘති සමාජයක් තුල ජීවත් වෙන මිනිස්සු ඒකේ තිබුණු කලහකාරීභාවය නිසා, ගැටුම්කාරීභාවය නිසා සිවිල් සමාජයට ආවා. එතෙන්දී ජනතාව එකතු වෙලා පාලකයෙක් තෝරලා සියලු බලතල පාලකයාට පවරයි. සියලු බලතල පාලකයාට පවරයි. පාලකයාට විරුද්ධ වීමට ජනතාවට හැකියාවක් නැත. පාලකයාට